බලමු දවස් 18ක කාලයක් මාව මෙයාලා කොහොමද මාව අඳුරගත්තේ මං ගැන පොඩි වචනයක් ඒ කියන්නේ short and sweet වචනකින් දෙකකින් මං ගැන කියන්න ඕනේ මේ ඔක්කොම අපි බලමු කොහොමද කට්ටිය මං ගැන කියන්නේ කියලා අපි මුලින්ම හමු අපේ කැමරාමන්ගෙන් කොහොමද මාත් එක්ක දවස් 18ක් වැඩ කරපු කාලය දැන් හොඳයි දවස් 18 මේ කිසිම කරදරයක් වුණේ නැහැ මේ ගොඩක් අවුවයි අවුවේම ගණන් ගන්න නැතුව හොඳට කරානේ පිට යනවා හරි දැන් කවුද ඉන්නේ බලන්න ඉතින් මම දැන් යන්නනේ හදාන්නේ දවස් 18ක් අපි හිටියා කියන්න බලන්න මම දැන් දවස් 18ක් ඇතුළත මාත් එක්ක වැඩ කරන්න ලැබිච්ච අත්දැකීම මාත් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්ත පිළිමාලිගේ කොහොම හරි පිළිමාලිට තිබෙන උනන්දුව ඒ තරුණ ශිල්පිනියක් වශයෙන් තවතවත් දියුණු කරගත්තු තින් පිළිමාලේ ගොඩක් හොඳ ස්ථානයකට වර්ධනය වීම නමත් හොඳයි කාටවත් ඒ වගේම පිළිමාලගේ නිහතමානීකමත් ඒ කියන අයිසකමත් ඒ මනුස්ස කුණේටත් මම ගොඩාක් ගරු කරනවා. Thank you. පොඩි ලස්සන ෆිල්ම් එක සුපිරිම කැරක්ටර් එකක් කරන සුපිරිම දක්ෂ නෙලියා බලන්න වර්ෂා දැන් මාත් කිනා යුනිට් එකේ පපා ඉතින් පපා කියන්න කොහොමද මං ගැන දැනුනේ මේ දවස් 18ට දැන් නේද මෙහෙමයි ඉතින් ඇත්තටම මං හිතනවා මෙම මේ චිත්‍රපටි වාදින් සෑහෙන ඔයාගේ දක්ෂතාවල් මම දැක්කා. ඒවා ඉතාමත්ම කැපවීමක් කරා මේකට. මම හිතනවා මේක සාධාරණ නිර්මාණයකට ඔයා උර දුන්නා කියලා මට විශ්වාසයි තියෙනවා ඉතින්. Thank you. ජය වේවා ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. දැන් මාත් කිනා අපි තමිල් බෝයි කියන්න බලන්න වචනයක්. සුන්දරයි. Thank you. මාත් එක්ක දැන් ඉන්නවා අපේ ස්ටිල් ෆොටෝග්‍රැෆර්. ඉතින් කියන්නකෝ බලන්න අයියේ දවස් 18ක් හිටියානේ. මම හිතන්නේ පියුමි ඉතාලියින් සිනමා ශිල්ප අත්දැකීම ගැන හිතා. විශාල කැපවීමකින් රංගකාරී නිරත වන කෙනෙක්. ඇත්තටම දවස් 18 ඇතුළතදී අමාරු කල්පි වගේ ප්‍රදේශවලත් ඉතා හොඳින් අය ශක්තිවන්තව රූපගත කිරීමට උරු දුන්නා කියලා කියනවා. Thank you. මාත් එක්ක දැන් ඉන්නවා අපේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එක. ඉතින් මේ තමයි අපේ නීල් අයියා ආර්ට් ඩිරෙක්ටර්. ඉතින් කියන්නකෝ මං ගැන දැන් දවස් 18ක් හිටියානේ. ඔයගලන්ට කොහොමද මම අද අන්තිම දවසේ මම යනවා දැන් ඔයගලන්ව දාලා. ඉතින් කියන්න short and sweet. මම කාලෙකින් තමයි මේ වැඩ කරන්න පටන් ගත්තේ. කියන්නේ ටික කාලයක් වැඩ නොකර ඉඳලා මේ නියස් අය කතා කරලා පස්සේ මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. ඉතින් ආගෙන අපිට කියන්න දෙන මෙච්චරයි. ඔයාලා ලොකු සහයෝගයක් දුන්නා ආර්ට් ඩිපාර්ට්මන්ට් එකට අපේ වැඩවලට. ඉතින් ඕව නිහතමානී ශිල්පිනියක් ඔයා අපිට කිසිම කරදරයක් නැති කිසිම වදයක් නැති මේ ෆීල්ඩ් එකේ දැකපු නිහතමානීම චරිතයක් නේද? චරිතයක්. ඉතින් අපිටත් ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් අපි දැක්ක වාට හොඳ දෙයක් තියෙනවා මේ ෆිල්ම් එක තුලින් අපි දකිනවා. බොහොම සතුටුයි පාත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. ලක්ෂාන්. හායි. හයි. දැන් කියන්න මං ගැන. දවස් 18 දැන් මම යන්න හදන්නේ. දැන් කොහොමද ඔයගලන්ට දවස් 18ට මාව දැනුනේ? හරි හොඳයි. අවුලක් නෑ අපිට. හොඳයි ඉතින් කැරක්ටර් එකත් හොඳයි. ජය වේවා. ජය වේවා. මහේෂ් අයියා. දැන් කියන්න ඔබ යන්න හදන්නේ. වචනයක් කියන්න මං ගැන. හරි හොඳයි වැඩ කරන්න ලේසි අයියෝ උගන්නලා වගේ මන් නිකන්. ඈ පහසුයි ඉතින් වැඩ කරන්න මෙයාත් එක්ක විනෝදකාමී හයි thank you. දැන් ඉන්නවා මට අඬන්න කඳුළු දෙන්න. අපේ ජනාදර මං ගැන පොඩි වචනයක් කියන්න. ඉතින් හරි හොඳයි. ඉතින් අපිත් ඒක සතුටින් වැඩේ කරගෙන ගියා. ඉතින් අපි හමු වෙන්න නැවත ඉතින් මාත් එක්ක ඉන්නවා දැන් අපිට රසබරස තේ හදලා දුන්න අපිට කෑම බලෙන් කවන ඉතින් අයියා ඉතින් මේ කියන්න දැන් මම යන්නනේ හදන්නේ මං ගැන වචනයක් මං කරදරද කරාද ඔයාලට නේ නේ කියන්න මොනවා හරි
දැන් ඉන්නවා අපේ නුවන් මාලි. මෙයා ඉන්නේ මං ඉන්න පැත්තෙම තමයි ඉතින්. හරි කියන්නකෝ දැන් අපේ දවස් 10ක නිමාවක්. ඕන දැන් මං යන්න හදන්නේ. දවස් 10කට තුරට ඔයා නම් ඇත්තටම මැදදී හම්බුනේ. ඔව්. කොහොමද ඉතින්? මං ගැන පොඩි වචන කියුණා ලොකු අමාරු දේවල් තිබ්බා අපි ඒ දේවල් කොහොමද හදාගෙන වැඩේ කළා නේ ඉතින් කොහොමද හොඳට. ඔව්නේ. ඉන්නේ අපේ හැයා මගේ හැයා එක කරපු අක්කි. හායි හරි දැන් දිලානි අපි මේ ෆිල්ම් එක වර්ෂා ෆිල්ම් එක හරි ආසාවෙන් කරපු ෆිල්ම් එකක් මම නංගිත් එක්ක ඉස්ලාම් ෆස්ට් ටයිම් වැඩ කරන්නේ ඇත්තටම සුන්දරයි අය ඇත්තටම හිංසක කෙල්ලෙක් අද දුකයිනේ හරි දුකයි මම වැඩ කරපු කට්ටියගෙන් ඇත්තටම මෙච්චරම ලඟුනේ මේ කෙල්ල තමයි ඇත්තටම ආසයි මම හිතනවා මේ ෆිල්ම් එක ඇත්තටම හිට් වෙයි කියලා ඇත්තටම හිට් වෙයි මොකද අපිට ලස්සන මූණක් ලස්සන හදවතක් ඉදිරියටම යන්න ඕනේ ජීවිතේ ඉහළටම ගිහලා සම්මාන අරගෙන ජීවිතේ ඉස්සරහටම යන්න ඕනේ ඒක තමයි ප්‍රාර්ථනාව බයි මාව ඇත්තටම මේ දවස් 10ට හොඳට බලාගත්ත අම්මා වගේම දැන් ඉන්න අපේ රත්නායක අයියා එයා තමයි අපේ මේකප් ආටිස්ට් ඉතින් කියන්නකෝ දැන් මම අද යනවා